අද මට ලංකාවේ මිනිස්සු ගැන පට්ට විදියට කලකිරුණු දවසක්. ඉතින් මම හිතුවා මේ ගැන වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. මේම විස්තරේ. දැන් දවස් 2කට 3කට විතර කලින් මම ගියා මචං කන්න කොල්ලුපිටියේ හොටෙල් දි ප්ලාසා එකට. මම යාළුවෙක් එක්ක ගියේ. එතකොට එතනදී මිනිස්සෙක් ආවා අවුරුදු 70ක විතර මිනිස්සෙක්. එයා මට කිව්වා එයා ඇවිල්ලා ආමි එකේ හිටියේ. එයා ඇවිල්ලා ආමි එකේ ඩ්‍රයිවර් කෙනෙක්. එයාට පෙන්ෂන් එකක් හම්බෙන්නෙත් නැහැ කියලා කිව්වා. එයා හඳුන් කුරු විකුණනවා කියලා කිව්වා. මේ උෂාන් බ්ලොග්ස් කී කවුරුත් නෙමෙයි. ඉතින් ඊට පස්සේ මම කිව්වා මම කියන්න මොකක්ද ඔයාලට වෙන්න ඕනේ. ඊට පස්සේ එයා කිව්වා පුතේ මට බණ අහන්න. හරිද බණ අහන්න පොඩි බටන් ෆෝන් එකක් අරන් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඔයාලට ෆෝන් එකක් නැද්ද කියලා. ෆෝන් එකක් තියෙනවා මගේ ෆෝන් එක උගස් තියලා තියෙන 1500කට උගස් තිබ්බා. බලද්දී මං කිව්වා ඔයාගාව රිසිට් එකක් තියෙනවද කියලා. රිසිට් එකක් පෙන්නුවා ඒ මිනිස්සයා ඊට පස්සේ. රිසිට් එක පෙන්නුවා. ඇත්තටම 1500කට උගස් තියලා තියෙනවා ෆෝන් එක. හරිද? ඊට පස්සේ මං කිව්වා මට මාර විදියට දුක හිතුණා. මම මචං ඒ කියන්නේ මම ඇවිල්ලා පට්ට සෙන්සිටිව් මිනිස්සෙක්. හරිද? මට ඊට පස්සේ පට්ට විදියට දුක හිතුණා. මොකද මගේ සීයාගේ වගේ වයස මිනිස්සෙක්. අවුරුදු 60ක 70ක විතර මිනිස්සෙක් කැප් එකක් දාගෙන බෑග් එකකුත් එල්ලගෙන ඒ පාන්දර 4යි වෙලාවේ. හරිද? මං කිව්වා මාමේ මට ඔයාලට මේ වෙලාවේ ෆෝන් එකක් අරන් දෙන්න මේ වෙලාවේ කිසිම තැනක් නැහැ. ඔයාට මම මගේ නම්බර් එක දෙන්නම්. ඔයා මට කෝල් එකක් දෙන්න. ඔයා මට කෝල් එකක් දෙන්න මං එතකොට එන්නම් කියලා. මං නම්බරේ දීලා මගේ නම්බර් එක දීලා මං ආවා ඊට පස්සේ. එයා මට අද කෝල් එකක් දුන්නා ඊට පස්සේ. කෝල් එකක් දීලා කිව්වා පුතේ පිළියන්දලට එන්න පුළුවන්ද? මං කිව්වා මං පිළියන්දලට එන්නම් මාමේ කියලා. මං ඒ වෙලාවෙම ගියා පිළියන්දලට. මට මචං සනීප නැහැ. හරිද? මට උණ හැදිලා මට වෛරස් එකක් පට්ට අමාරුවෙන් ඉන්නේ. මම අවුලක් නැහැ. මොකද මම ඒ මාමව ආයි කන්ටැක්ට් කරගන්න විදියකුත් නැහැනේ. මොකද ඒ මාමා ගාව ෆෝන් එකකුත් නැහැනේ. දැන් ෆෝන් එක අරන් දෙන්න යන්නේ. එයා කාගේ හරි කමියුනිකේෂන් එකකින් හරි කාගෙන් හරි ඉල්ලන කෝල් එකක් ගන්න. එතකොට මේ මිනිස්සයාව රස්තිය අදු කරන්න බැරි හින්දා මේ මිනිස්සයාට මට පොල්ල තියන්න බැරි හින්දා මම ගියා. මම පිළියන්දල්ල ගියා. මම ගිහිල්ලා ඉන්නවා මිනිස්සයා නැහැ. හරිද? විනාඩි 15ක් 20ක් විතර හිටියා මිනිස්සයා නැහැ. ඊට පස්සේ මට කෝල් එකක් එනවා. පුතේ මට ෆිට් එක ඇදිලා මාව වැටුණා මොරටුවේදී. ඔයාට මොරටුවට එන්න පුළුවන්ද කියලා ඇහුවා. මං කිව්වා මාමේ එහෙමද? මම එන්නම් මාමේ කියලා. මම යාළුවෙක් එක්ක ගියේ. මම ගියා මොරටුවට. මම මොරටුවට ගියාට පස්සේ මාම ඉන්නවා. මම ගිහලා කතා කරා මාමේ කොහමද කියලා කතා කරලා මට මම පට්ට අමාරුවෙන් ගියා ඇත්තට. මොකද මට සනීප නෑ බං. මට ඔළුව කෙලින් තියන් ඉන්නවත් බෑ. ඒ තරම් මාර අමාරුයි. මට මේ නිකන් දවසක් නෑ අවුල නෑ මේ වෛරස් එකක් ඇදලා උණයි ඔක්කොමත් එක්ක පට්ට අමාරුවෙන් හිටියේ. ඊට පස්සේ මම මාමට කතා කරලා කිව්වා මාමේ අපි ෆෝන් එක මම වීඩියෝ එකක් කරේ නෑ. මොකද හේතුව මේ නිකන් ගත්ත වීඩියෝ එකක් ඇති. මම වීඩියෝ දාන්න බලාගෙන නෙමෙයි මේ මනුස්සයාට බණ අහන්න අඩෝ වයසක මනුස්සයට බණ අහන්න ෆෝන් එකක් අරන් දෙනවා කියන්නේ ඒක පිනක් නේ බං. ඒක මට ඒක පෙන්වන්න ඕනෙත් නෑ. මම ඊට පස්සේ හිතුවා මේක වීඩියෝ එකක් දාන එක හොඳයි කියලා. මොකද තව කෙනෙක් ඒක රැවටෙන්නේ නෑනේ. හරිද? ඊට පස්සේ මේ මනුස්සයත් එක්ක මම ගියා ෆෝන් ෂොප් එකකට. මම කිව්වා මාමේ ඔයා දන්න ෆෝන් ෂොප් එකක් තියෙනවනේ යන් මොරටුවේ. එයා මොරටුවේ කිව්වා. එයාට ගියක් නෑ කියලා කිව්වා. එයාට ඉන්න තැන නෑ කියලා කිව්වා. ළමයි 3 දෙනෙක් ඉන්නවා කිව්වා. එයාට මචං තව එයාට ළමයි 3 දෙනෙක් කියලා ළමයි 3 දෙනා බලන්නේ නෑ කියලා කිව්වා. හරිද? ඊට පස්සේ එයාගේ වයිෆ් ගෙත් මොකද්ද ප්‍රශ්නයක් කොහොමම කිව්වා. ඉතින් ඊට පස්සේ කොහොම හරි එයා මාව එක්කන් ගියා ෆෝන් ෂොප් එකකට මොරටුවේ. මේ දැන් ටික් කර කලින් මේ වෙච්ච සිද්ධි මම මේ කියන්නේ. මොරටුවේ ෆෝන් ෂොප් එකට එක්කන් ගියාට පස්සේ එයා මට එදා කිව්වේ එයාගේ උගස් තියපු ෆෝන් එක බේරලා දෙන්න කියලා කිව්වේ. හරිද? මම කිව්වා උගස් තියලා තියෙන්නේ රත්මලානේ. මම කිව්වා මාමේ මට රත්මලානට යන්න බෑ. මම එයාගේ බටන් ෆෝන් එකක් උගස් තියලා තියෙන්නේ. මම ඔයාලට ෆෝන් එකක් අරන් දෙන්නම්. බටන් ෆෝන් එක සාමාන්‍යයෙන් රුපියල් 10000ක් වගේනේ වෙන්නේ බං. මං හිතන්නේ පොඩි ගාණක් නෙවෙන්නේ. මං කිව්වා මාමේ අපි රත්මලානේ යන්න ඕනේ නැහැ. මං ඔයාලට ෆෝන් එකක් අරන් දෙන්නම්. බටන් ෆෝන් එකක් අරන් දෙන්න. ඒකේ යාට පුළුවන් කර රේඩියෝ එකෙන් බණ අහන්න. මං කිව්වා හරි මාමේ මං අරන් දෙන්නම් ඔයාලට ෆෝන් එකක්. මං ඔයාලට සල්ලි දෙන්නේ නැහැ අතට. මං ඔයාලට ෆෝන් එකක් අරන් දෙන්නම් කියලා මං කිව්වා. ඊට පස්සේ දැන් මේ මනුස්සයත් එක්ක මං ෂොප් එකට ගියා. ෂොප් එකට ගියාට පස්සේ මං එයාගෙන් ඇහුවා අයියේ මේ මොනවද රේඩියෝ වල බණ අහන්න. ඔව් රේඩියෝ අහන්න පුළුවන් බටන් ෆෝන් වල ෆෝන් තියෙනවා කියලා කිව්වා. 5000 10 ෆෝන් තියෙනවා. මං කිව්වා ඊට පස්සේ හරි අපිට ෆෝන් එකක් දෙන්න. රේඩියෝ වැඩ කරන හොඳට බණ අහන්න පුළුවන් ෆෝන් එකක් දෙන්න කියලා මේ මිනිස්සයා මට කියනවා මේ මට බෞද්ධයාගෙන් බණ අහන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ බෞද්ධයා කියන්නේ රේඩියෝ එක පුළුවන්නේ. ඒත් මේ මිනිස්සයා කියනවා එයාට ඉන්ටර්නෙට් එකෙන් බණ අහන්න ඕනලු. හරිද? YouTube එකෙන්. ඇයි මේ සෝෂල් මුගේ අම්මට ඉතින් හිතපන්කෝ එතකොට. සෝෂල් මීඩියා ගැන අප්ඩේට් ද අවුරුදු 70ක මිනිස්සෙක්. මාමේ හරිද? අහන්නකෝ විස්තරේ. ඊට පස්සේ මම කිව්වා මෙයා අර ෂොප් එකේ අයියා ගණන් ටික දැන් කියනවා. මේ ගණන් තියලා මේ ගණන් වල තියෙනවා එහෙම කියලා. එතකොට 39900 ගානට ෆෝන් එකක් තිබ්බා. ඒක පෙන්නලා ඒ මාම කියනවා ඒක අරන් දෙන්නලු. ඒක අරන් දෙන්නලු හරිද?
එතකොට මාම ඔයා ඔය මර්සිය මට නැතුව වෙන කෙට දැම්මනම් ඕක අහු වෙනවා. හරිද? ඔයාට ඔය මර්සිය වෙන කෙට දාන්න තිබ්බේ. මොකද එයා කරන්න යන්නේ ඒ ෆෝන් එක එතනින්ම අරගෙන එයා මට කියනවා ෆෝන් එක අරගෙන දීලා ඔයා යන්න පුතේලු. ෆෝන් එක අරගෙන දීලා මට යන්නලු. ඒ ෆෝන් එක අරන් දීලා ගියාට පස්සේ ඔයාට ඒ ෆෝන් එක විකුණලා සල්ලි ගන්නද? ඔයා ඔය මර්සිය දාන්න ඕනේ මට නෙමෙයි වෙන කාට හරි. ඉතින් අඩෝ මම අසනීප තියාගෙන ඒ වගේ වයසක අඩු මගේ 100 වගේ වයසක මිනිස්සෙක් හින්දා මම ගිහිල්ලා ෆෝන් එක අරන් දෙන්න ගියාට පස්සේ යනකම් කිව්වේ බටන් ෆෝන් එකක් අරන් දෙන්න එහෙම කියලා. මම ටච් ෆෝන් එකක් හරි අරන් දෙනවා. හරිද? මම අරන් දෙනවා කිය ෆෝන් එක. හැබැයි දාපු මර්සි හිතපන්කෝ. ඒ දාන්නේ මොකටද? ඒ ඉල්ලන්නේ මොකටද? ෆෝන් එක පාවිච්චි කරන්නද? මම ඔයා දන්නවද මම පාවිච්චි කරන්නේ? නෑ ඒක ඉගෙන ගත්ත හැකිලු. ඇයි ඉගෙන ගන්න? ලබ්බෙන් ගහලා ඉගෙන ගන්න දන්නේ නැත්තම්. දන්නේ නැත්තම් කොහොමද ඉගෙන ගන්න කියපන්කෝ. ඈ එතකොට මේ වටේ පිටේ මිනිස්සුත් කියනවා අපෝ අරන් දෙන්න යන්න එපා ඕවා අනිත් පැත්තට විකුණනවලු. එතකොට එහෙම මේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න අපිට ගහන්න ඕනේ බා. උදව් කරන්න අපිට ගහන්න ඕනේ. වැඩක් නැහැ කියලා හිත. අඩෝ මම මෙච්චර අමාරු තියාගෙන මම මේ කියවන්නේ වෙන මොකුත් නෙමෙයි මට තියෙන දුකට බං. මගේ හිතේ තියෙන දුකට මම ගිය බං මේ මිනිස්සයාට මට පොල්ල තියන්න බැරි හින්දා බං. මම ගියා බං මම මොරටුවට ගියා බං මම පිළියන්දර ගිහලා එච්චරලා ඉඳලා කොහොම හරි මම ලෙඩ පැත්තක දාලා මං ගියා මොරටුවට. හරිද? ෆිට් එක ඇදලා වැටුණයි කිව්වා. ෆිට් එක ඇදලා වැටෙන්නේ නැත්තේ මන් දන්නේ නැහැ. ඉතින් ඒක මේමයි මේ මිනිස්සයා බොරුවක් කරා නම් මේ මිනිස්සයාට මට කමක් නැහැ ඒවා එයා ගෙනියයි. ඒව මට අදාළ නැහැ. මම මගේ හොඳ හිතින් මම අරන් දෙන්න ගියා. ඒත් ඔච්චර මර්සියක් දාදි මට ෆෝන් එකක් අරන් දෙන්න බෑ එයාට. ඉතින් මම හිතුවා මේ මම යාළුවටත් කෝල් කරලා ඊට පස්සේ උන් මට බයිනවා පිස්සු දෙයක් උඹට ඔය වගේ මර්සි දාන එකට ෆෝන් අරන් දෙනවා එහෙම කියලා. ඉතින් මම ඊට පස්සේ අරන් දුන්නේ නැහැ. මොකද මේ ඔය මර්සිය මට මුලින් ඕක කිව්වා නම් මෙහෙම අරන් දෙන්න. දැන් යාට YouTube එකේ බෞද්ධය අහන්න ඕනෙලු. බෞද්ධය අහන්න කලින් මාමේ ඔයා කොහොමද බෞද්ධය අහනවා දන්නවද අහන්න නෑ. ඔයාට මම ෆෝන් එක අරන් දීලා මට යන්නලු. ඇයි ගියාට පස්සේ ඔය බෞද්ධය දාගන්නද? මරිසි දාන්න එපා මම ඇයි එහෙම කරන්නේ ලංකාවේ මිනිස්සුන්ට ඇයි බං එහෙම මට තේරෙන්නේ නැහැ ඇත්තටම මොකද්ද හේතුව කියලා එහෙම කරන්න. ඊට පස්සේ මට ඕනනම් මාමට බලු වැඩක් කළේ නැති මං එහෙම ඊට පස්සේ මම මුකුත් කිව්වේ නැහැ. මං එහෙමම මේ මම යාළුවත් එක්කම එහෙම ආවා. මොකද ඒ වගේ මිනිස්සුන්ට දව් කරලා වැඩක් නැහැ. මම ආයිමත් හිතුවේ මම හොඳලාට අරන් දුන්නේ නැත්තේ බං. අරන් දුන්නා නම් ෆෝන් එකත් අනිත් පැත්තට විකුණලා සල්ලි අරගෙන අපි දන්නේ නැහැ මොනවටද කියලා. අපි දන්නේ නැහැ මොනවා කරනවද කියලා. ඕක විකුණලා බොන්න පුළුවන් මොන හරි අපි දන්නේ නැහැ කුඩු ගහනවා මොන හරි පාවිච්චි කරනවද කියලා අපි දන්නේ නැහැ. හරිද? එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මිනිස්සෙක්ට උදව් කරන එක ඇත්තටම අපි කරන පිනක් අපි කරන්න කියලා අපි පවක් කරගන්න ඇත්තටම. ඉතින් ඒකින්ද මං හිතුවා ඕනේ නැහැ කියලා මං එම්මම ගෙදර ආවා. ඉතින් මං ඔයාලටත් කියන්නේ උදව් කරනවා නම් පරිස්සමින් හොයලා බලන්න. මොකද මේ මට මේ වෙච්ච දේ ආයෙ වෙන කාටවත් වෙන්න හොඳ නෑනේ. ඒකයි මම මේ කියන්නේ. ඉතින් පරිස්සමින් කරන දෙයක් උදව් කරන්න නැනවත් පරිස්සමින් අපිට කෙලවෙන්න පුළුවන්. අපි උදව් කරන්න ගිහලා අපිටමයි කෙලවෙන්නේ අන්තිමට. ඒකින්ද හැමදේම පරිස්සමින් මම ආයි මං දන්නේ මට ඔයාලම කමෙන්ට් එකක් දාන්නකෝ මං එහෙම උදව් කරන්න මට ඇත්තටම උදව් කරන්න හිතෙන්නේ නෑ බං දැන්. ඒ වගේ මිනිස්සුන්ටවත් උදව් කරන්න හිතෙන්නේ මම මෙච්චර කල් එහෙම මම කියන්නේ මම අර වීඩියෝ දාලා නෑනේ. චැරිටි වීඩියෝස් උදව් කරන වීඩියෝස් මං දාලා නෑ මේ වෙනකම්. දාලත් නෑ. හැබැයි මම අර කරලා කියනෝනේ මං එහෙම කරලා තියෙනවා බං. මම මිනිස්සෙක් දැක්කත් කණ්ඩ නෑක මං කෑම් මොනාරි නම් දෙන එහෙම කරලා තියෙනවා. හැබැයි මං එහෙම වීඩියෝ දාලා නෑ. මං දන්නේ නැහැ වීඩියෝ මං ඉස්සරහට දායිද නැද්ද කියලා. එහෙම දැම්මත් මං දාන්නේ තව කෙනෙක් ඒක බලලා මොන හරි දෙයක් කරයි. හැබැයි හොඳ කෙනෙක්ට මොන හරි උදව්වක් වෙන්නේ බං මිනිස්සෙක්ට. එහෙම දැම්මත් ඒත් මං දාලා නැහැ අද වෙනකම් මං දන්නේ ඉස්සරහට මං දායිද නැද්ද කියලා. දැම්මත් නැතත් මිනිස්සුන්ට උදව් කරනවා කියන එක අද වෙද්දි ලංකාවේ මේ කරන්න හරි අමාරු වැඩක්. මිනිස්සුන්ව තේරුම් ගන්න හරි අමාරුයි. ඔන්න ඕකයි අද උනේ. ඔයාලත් පරිස්සමින් මිනිස්සුන්ට උදව් කරන්න යද්දී